කොලජන් බොන්න ආසයි හැබැයි බයයි. අන්න ඒ අයට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. අපි ගෙදර ඉඳන්ම ස්වාභාවික දේවල් වලින් කොලජන් එකක් හදමු. 100% ප්‍රතිඵල තියෙනවා. මාසයක් try කරලා බලන්න. මම දන්නවා ඔයාලා මේක හැමදාම පාවිච්චි කරයි කියලා. කොලජන් එක හදාගන්නේ පළතුරු වලින්. මේකට අපිට ඕන වෙනවා දොඩම්, දෙලුම්, නාරං, ඒ වගේම ඇපල්, ස්ට්‍රෝබෙරි ඔය වගේ දේවල් තමයි අපිට ඕන වෙන්නේ. ඔයාලට කැමති නම් මේකට කැරට්ුයි, බීට්රූටුයි එකතු කරගන්න පුළුවන්. පළතුරු වලට අමතරව මම මෙතන අරගෙන තියෙනවා මෝතකයේ ජෙලටින් එක. පළතුරක්ම අපි කෑලි වලට කපාගෙන සුද්ධ කරගෙන බ්ලෙන්ඩර් කප් එකකට තමයි දාගන්න ඕන. වීඩියෝ එකේ කරන විදිය පැහැදිලිව තියෙනවා. මම මෙතන මේ දෙලුම් ගෙඩිය මේ විදියට පොඩ්ඩක් තලලා කරලා ගන්න. ඒක ජූස් එක ගන්න හරියම ලේසි. ඇට ටික ගැලවෙනවා ඉක්මනටම. ඒ විදියට පොඩ්ඩක් තලලා ගත්තාම දෙලුම් කියන්නේ හොඳ කොලජන් එකක් කියන්න ඔයා දන්නවද? ඒ වගේම තමයි දොඩම් කියන්නේත් විටමින් C. එතන මං අරගෙන තියෙන හැම දෙයකින්ම අපේ ස්කින් එක ඉක්මනටම ග්ලෝ අප් කරන්න වගේම අපේ ස්කින් එකට ඕන වෙන කොලජන් ප්‍රමාණය නිපදවන්න මෙන්න මේ දේවල් වලට පුළුවන්. කරන ගමන් මං කියන්නම් ඇයි අපි කොලජන් එකක් පාවිච්චි කරන්න ඕනි කියලා. හරියටම අවුරුදු 25න් පස්සේ, ඒ කියන්නේ අවුරුදු 25ට කලින් අපේ ඇඟේ කොලජන් නිපදවනවා. හැබැයි ඒක අඩු වෙනවා අවුරුදු 25න් පස්සේ. ඒක නිසා තමයි අපි අපේ ඇඟට කොලජන් එකක් ගන්නෙ. කොලජන් අඩු වුණාම මොනවාද වෙන්නේ? හැම ඉක්මනටම රැලි වැටෙන්න ගන්නවා, ඇස් වටේ කළු වෙන්න ගන්නවා, ඩාර්ක් ස්පොට්ස් එන්න ගන්නවා. කොලජන් තියෙන තැන්වල විතරක් එකපාරට කළු පාට ලප එන්න ගන්නවා. ඒ කියන්නේ පිග්මන්ටේෂන් වගේ තත්ත්වයන් එන්න පටන් ගන්නවා. අන්න ඒ දේ නිසා තමයි අපි අපේ ඇඟට කොලජන් එකක් ගන්න ඕනේ. මේ මම හදන එක ඔයාට මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ෆ්‍රිජ් එකේ දාලා ඔයාලට හරියටම මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දන්නවා මේක හදන්නේ මොනවාගෙන්ද කියලා. මේකෙන් ඇත්තටම කොලජන් අපේ ඇඟට හම්බ වෙනවා. මම මේක try කරලා තමයි ඔයාලට මේ දේවල් මේ විදියට කියලා දෙන්නේ. 100% ප්‍රතිඵල තියෙනවා. ඔයා try කරලා බලන්න. හිතකර දේවල් අපේ ශරීරයට ඇතුළත් කරගන්නවට වඩා අපිට පුළුවන් අපි හදන දේවල්ම පළතුරු වලින් මේ දේවල් අපේ ඇඟට ගන්නවා නම් අපිට හරි ප්‍රතිඵලේ තියෙනවා. ඔව් මේක බිව්වා කියලා සතියකින් නම් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ඔයා මේ දේවල් කරනවා නම් මට සතියකින් දවස් දෙකකින් සුදු වෙන්න ඕනි කියලා නෑ. ඔයා මේක කරන්නත් එපා. මම ප්‍රතිඵල නැති වුණත් හැමදාම සදාකාලිකවම ප්‍රතිඵල තියාගන්න පුළුවන් දේවල් ගැන තමයි මම ඔයාලට කියලා දෙන්නේ. දන්නවද ස්ට්‍රෝබෙරි වලට පුළුවන් අපේ පිග්මන්ටේෂන්, කුරුලෑ ලප කැලල් වගේම පිම්පල්ස් එන එක වළක්වන්න. මම කරන හැම ස්ටෙප් එකක්ම ඔයාලට හරියට කියලා දෙනවා වගේම ඔයාලට මෙතන හරියට පෙන්නනවා වගේම මම මේවට ගන්න ප්‍රමාණවල් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්න. අනු ළමෙක් වුණාම ආස හැමදාම ලස්සනට ඉන්න. මමත් ආසයි ලස්සනට ඉන්න. අන්න ඒ නිසා තමයි අපේ ශරීරයට අහිතකර දේවල් ලබා ගන්න නැතුව මෙන්න මේ විදියට ලස්සන වෙන්න පුළුවන් නම් හැමදාම මේ ලස්සන හැමදාටම තියෙනවා. අපි දාගත්ත පළතුරු ඔක්කොම බ්ලෙන්ඩ් කරාට පස්සේ ඒකට මී පැණි වතුරයි ටිකක් එකතු කරගන්න. මම දාන ප්‍රමාණවල ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්න. මේ හදන දේවල් ඔයාට මාසයක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 4000කින් වගේ අපිට කොලජන් එකක් ගෙදරම හදාගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මේ දේවල්. අන්න ඒක නිසා තමයි මගේ ෆේස් එක, මගේ ස්කින් එක මේ වගේ ලස්සනට මට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දන්නවනම් ඔයාලා කියාගෙන යන්නකො බලන්න ජෙලටින් හදන්නේ මොනවාගෙන්ද කියලා. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ජෙලටින් ගැන මම පස්සේ විස්තරයක් ඔයාලට කියන්න. මෙන්න මේ විදියට වතුර ටිකකට ජෙලටින් එකතු කරලා ඉවර වෙලා ඒක හොඳට දිය කරගන්නවා. ඔන්න ජෙලටින් අපි ඩබල් බොයිල් ක්‍රමයට තමයි දිය කරගන්න ඕන. මේ විදියට උණු වතුර එකකට බස්සලා හොඳින් මේක දිය කරගන්න ඕනේ. මෙන්න මේ විදියට දිය වුණාට පස්සේ අපි අර බ්ලෙන්ඩ් කරගත්ත පළතුරු ටිකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ජෙලටින් දැම්මට පස්සේ එක වටයක් වගේ කරකවල බ්ලෙන්ඩර් එක ගන්න. ඊට පස්සේ අපි පිරිසිදු කන්ටේනර් එකක් ගන්න ඕනේ. මේක පිරිසිදු එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතුරු වෙච්ච හොදි වගේ දාපු ඒවා ගන්න එපා. මොකද ඒ වගේ රස මේකෙන් එනවා. ඒක නිසා මේක අපි හැමදාම පාවිච්චි කරන්න ඕන දෙයක් නේ. අන්න ඒක නිසා ඒක ගන්න එපා. මේක මාසයක් අපි පාවිච්චි කරනවානේ. ඊට පස්සේ අර පළතුරු කෑලි ටික පෙරලා වතුර ටික හොඳට ගන්න ඕනේ. ඒ භාජනයට දාගන්න මෙන්න මේ ඔයාලට පේන විදියට. එතකොට අර පළතුරු කෑලි ටික අයින් වෙනවා. ඔයාලට ඕන නම් මේ පළතුරු කෑලි ටික පුළුවන් ඔයාගේ ෆේස් එකේ ගාලා විනාඩි 20ක් වගේ තියලා අයින් කරගන්න. මොකද මේ දේවල් ගොඩක් හොඳයි. ඉතින් අයින් කරන්න කලිනුත් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. මේකේ යුෂ ටික ගත්තා ඊට පස්සේ කන්ටේනර් එක වහලා පැය දෙකක් වගේ ෆ්‍රීස් එකේ දාලා ගත්තා නම් ඔයාලට මේ ගමීස් ටික කෑලි ඔයාලට ඕන ප්‍රමාණයේ කෑලි වලට කපලා බොක්ස් එකේ දාලම වහලා අරන් තියාගන්න පුළුවන්. දවසට උදේයි හවසයි මේක පාවිච්චි කරන්න හැමදාම. එතකොට ඔයාගේ ෆේස් එක ඔයා දන්නෙත් නැතුව ග්ලෝ අප් වෙන්න පටන් ගන්නවා.
මේකෙන් මේ හැම පළතුරකින්ම ඔයාගේ කොලජන් බූස්ටින් එක වැඩි කරන්න මේ පළතුරු වලින් පුළුවන්. ඉතින් ගොඩක් අය හිටියා, ගොඩක් අයගේ කමෙන්ට්ස් මට ඇවිල්ලා තිබ්බා. මම ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ගොඩක් අය දාලා තිබ්බා අක්කේ මගේ ඇස් වටේ කළු වෙලා තියෙන්නේ. තනින් තන ලප දානවා. කට වටේ කළුයි, මූණ එක එක විදියට අඳුරු වෙලා තියෙන්නේ. මන් දන්නේ මම මොන ක්‍රීම් එක පාවිච්චි කරත් කිසිම ප්‍රතිඵලයක් මට හම්බ වෙන්නේ නැහැ කියන එක. ඔයා අනිවාර්යෙන් අවුරුදු 25න් පස්සේ නම් කොලජන් එකක් බොන්න පටන් ගන්න. ඉතින් මේ කොලජන් එක පාවිච්චි කරොත් ඔයාලට මාසයක් ඇතුළත හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හැමෝම try කරන්න. හැමෝගෙම ප්‍රශ්න ටික කමෙන්ට් එකක් දාගෙන යන්න.